මල් ටිකක් ලැබුණා. අද මම ඔයාලට පාඩමක් කියලා දෙන්න තමයි යන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ෆ්ලවර් ප්‍රිසර්වේෂන් එකක් කරන්න මල් ටික සිලිකා වල කොච්චර කාලයක් තියාගන්න ඕනද? මල් ලැබිච්ච ගමන් මොනවද කරන්න ඕන? ප්‍රිසර්වේෂන් එකක් කරන්න කොච්චර කාලයක් යනවද? මල් ටික පරිස්සමට කොහොමද එවන්න ඕන? ඉතින් මේ වගේ වැදගත් ටිප්ස් දැනගන්න විශ් ක්‍රියේෂන් අපිව ෆලෝ කරලා තියාගන්න. ඉතින් අපි YouTube එකේ ඔයාලට අවශ්‍ය කරන වැදගත් ලෙසන්ස් කිහිපයක් උගන්වලා තියෙනවා. කිහිපයක් කියලා කියන්න බෑ. හරිම වටිනවා. ප්ලේලිස්ට් ගිහලා බලන්න අපි ඔයාලට පහසු වෙන්න වෙන් කරලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපේ විශ් ක්‍රියේෂන් YouTube channel එකත් එක්කත් එකතු වෙන්න. ඉතින් ඔයා අපිව කොහෙද බැලුවත් අපිව ෆලෝ කරලා දාලා අපිට සපෝට් එකක් දෙන්න. ඉතින් මේ ටිප්ස් වලට වටිනාකමක් දෙන්න. මල් ටිකක් ලැබුණ ගමන් අපි මොකද කරන්න ඕන? ලොකු ප්‍රශ්නයක්. උත්තරේ හොයමු. ඉතින් මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ අපේ කවරෙන් එළියට මල් ටික අරගන්න එක. ඉතින් දෙවෙනි පාරක් චෙක් කරන්න ඇතුලේ තව තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ විදිහට කස්ටමර් අපි කියපු විදිහට මෙන්න මේ වගේ කන්ටේනර්ස් වල එවනවා. ඉතින් මේ මොකද්ද? මේ මොකද්ද කියලා අපිත් දන්නේ නැහැ. බලමු. ඉන්නකෝ. චුට්ටක් ඉවසන් ඉන්න මම ඔයාලට කියන්නම්. මට දැනුයි මතක් වුණේ මේ ඇවිල්ලා කස්ටමර්ට හම්බුණු පරණ මල් ටිකක් නෙමෙයි කස්ටමර්ට කලින් වතාවකදී හම්බුණු මල් ටිකක්. ඉතින් ඒ කස්ටමර් ඒ මල් ටික පරිස්සම් කරගෙන තියෙන්නේ පොතක දාලා. ඉතින් කස්ටමර් ආර්ට් එක හදාගන්න මෙන්න මේ යාගේ පරණ මතකයක් අපිට එව්වා කියන විදියට කස්ටමර් ඔන්න මේ වගේ කන්ටේනර් එකක් මොකක් හරි බොක්ස් එකක් මේ වගේ අයිස්ක්‍රීම් පෙට්ටියක් හරි පාවිච්චි කළා පරිස්සමට මේ විදියට තමයි මල් ටික එවන්නේ. කස්ටමර්ට අලුතෙන්ම හම්බුන මල් ටික මෙන්න මේ වගේ ටිෂු එක අපිට එවලා තියෙනවා. ඉතින් මේ විදියට අපි අනිවාර්යයෙන්ම ලැබුණ ගමන් මල් ටික එළියට ගන්න ඕනේ. ඔයාලා ගොඩක් වෙලා වැඩ තියෙනවා කියලා අමතක වෙලා පෙට්ටිය පිටින් ඒ කියන්නේ කන්ටේනර් එක වහලානේ තියෙන්නේ, පියන වහලානේ තියෙන්නේ. එහෙමම මොකද වෙන දෙයක් නම් වෙන අමුද්‍රව්‍යයක් නම් කමක් නැහැ. අපිට පස්සේ වැඩේට ගන්න පුළුවන්. නමුත් මල් කියන දේ මෙහෙම පස්සේ ගන්න කියලා තියන් ඉන්න එපා. මොකද කස්ටමර් කෙනෙක් එව්වට පස්සේ අනිවාර්යයෙන්ම මල් ටික මේ විදිහට එළියට ගන්න ඕන වාතය ලැබෙන්න දෙන්න ඕනේ. ඉතින් පෙට්ටිය ඇතුලේ දිගින් දිගටම තිබුණොත් මල් ටික තැම්බෙනවා. මෙන්න මේ කස්ටමර් එවන ටිෂු ටික තියෙනවනේ ටිෂු පත්තර ටික ඒ ටික අනිවාර්යයෙන්ම අයින් කරගන්න. මොකද ඒ ටිකේ තමයි අර මල් වල තිබුණ වතුර ටික තියෙන්නේ. ඉතින් තවදුරටත් ඒ ටිෂු ටික අපි තියාගන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් අලුතෙන් ටිෂු දාලා අලුතෙන් පත්තර දාලා හෝ මෙන්න මේ විදියට මල් ටික පිළිවෙලට වෙන් කරලා තියාගන්න. ඔන්න දැන් මේ වෙලාවේදී අපි රෙද්දක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් සමහර වෙලාවට අපි පත්තර ගන්නවා, සමහරවිට අපි ගාව තියෙන ටිෂු ගන්නවා. ඉතින් මේ වෙලාවට අපි මේ වගේ රෙදි කෑල්ලක් ගත්තා. මං හිතන්නේ ලොකු තෙතමනයක් නැතුව ඇති මල් වල ටිෂු වලින් පිය දාලා අයින් කරන්න තරම්. ඉතින් මේ විදියට හම්බුණු මල් ටික ලස්සනට අපි වෙන් කර ගන්නවා. එක ගොඩේ තියන්නේ නැතුව පොඩ්ඩක් වාතය ලැබෙන විදියට. අනිවාර්යයෙන්ම අපි ෆ්ලවර්ස් ටික සිලිකා කරන්න කලින් අනිවාර්යයෙන්ම තියෙන අමතර වතුර ටික අයින් කරගන්නම ඕන. ඉතින් ඒකට හේතුව තමයි අපි වතුර පිටින් මල් ටික සිලිකා කරොත් අනිවාර්යයෙන්ම සිලිකා එකත් සවුත් වෙනවා. සිලිකා එක එක්කම මල් ටිකත් සවුත් වෙනවා. ඉතින් මේක ඇත්තටම කිව්වොත් හරීම පරිස්සමට කරන්න ඕනේ වැඩක්. ෆ්ලවර් ප්‍රිසර්වේෂන් එකක් කොච්චර සංකීර්ණද කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් පැහැදිලි වෙනවා ඇති. ඉතින් ෆ්ලවර් ප්‍රිසර්වේෂන් එකක් කියලා කියන්නේ රෙසින් කලාවේ තියෙන සංකීර්ණම දෙයක්. ඉතින් ඒ සංකීර්ණ දේ කොහොමද කිව්වොත් සමහරක් වෙලාවට අපිට සමහර තියෙන්න ගන්න වෙන්නේ ඒ එවලේ තමයි ගන්න වෙන්නේ. කියන්නේ එවලේ අපි පරීක්ෂා කරලා බලලා තමයි සමහර තියෙන්න ගන්න වෙන්නේ. මල්වල තත්ත්වය, පරිසර තත්ත්වය. ඉතින් ඒක සංකීර්ණ වෙන්නේ ඒකයි. මොකද අපිට එක්තරා විදියකට ෂෙඩියුල් එකකට ෆ්ලවර් ප්‍රිසර්වේෂන් එකක් කවදාවත් කරන්න යන්න බෑ. වෙනස් වෙනවා. ඉතින් ෆ්ලවර් ප්‍රිසර්වේෂන් එකක් කරන්න කොච්චර කාලයක් යනවද කියලා කිව්වොත් මෙන්න මේ කාලේ විතරක්ම යන්නේ කියලා කියන්නත් බෑ. ඒ වගේම ෆ්ලවර්ස් ටිකක් සිලිකා වල කොච්චර කාලයක් තියාගන්න ඕනද කියලා ඇහුවම මෙන්න මේ කාලේ විතරක් තමයි අපිට සිලිකා වල තියාගන්න ඕනේ කියලා එහෙම කියන්නත් බෑ. ඉතින් ඒක වෙනස් සංකීර්ණ කතාවක්.